කප් කේක්ස් හදන්න හිතුවා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකේ හින්දා ඔෆිස් අරන් යන්න. මුලටම මම කාමර උෂ්ණත්වයේ තිබ්බ බටර් අරගෙන හොඳට බීට් කරගත්තා. මෙතනදී 1 විනාඩියක් වගේ බීට් කරාම හොඳටම ඇති. ඊළඟට සීනි ටික එකතු කරගන්න ඕනේ. සීනි ටික එකතු කරගෙන හොඳට බීට් කරගන්න. මේ වෙලාවේ ඔයාලට පුළුවන් නම් කිරිපිටි මේස හැඳි 3ක් එකතු කරගෙන බීට් කරගන්න. ඒකින් අපේ කේක් එකට හොඳ ෆ්ලේවර් එකක් එනවා. දැන් මම බිත්තර එකතු කරන්න යන්නේ. බිත්තර 4ක් මම එකතු කරගන්නවා. කහ මදයි සුදු මදයි වෙන වෙනම තමයි මම එකතු කරගන්නේ. මුලටම කහ මද ටික එකින් එකට දාලා බීට් කරගන්න. ඊළඟට මම සුදු මද ටික වලාකුළු වගේ වෙනකන් හොඳට බීට් කරගන්නවා. ඒක ඊට පස්සේ පොඩ එකතු කරගන්න අපේ බැටර් එකට. ඊළඟට දැන් මම දාන්න යන්නේ වැනිලා. වැනිලා තේ හැඳි 2ක් දාගෙන හොඳට බීට් කරගන්න. ආයිත් මෙතනදී මම කිරි එකතු කරගන්න යන්නේ. කිරි පිටි මේස හැඳි 3කට වතුර මේස හැඳි 2ක් දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඒක බැටර් එකට දාලා හොඳට බීට් කරගන්න. විනාඩි 2-3ක් බීට් කරාට පස්සේ මුලදිම අපි හලා ගන්න ඕනේ පිටි. ඒ පිටි වලට පුළුවන් නම් කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ හලාගත්ත පිටි ටික මෙතන තමයි අපි බැටර් එකට එකතු කරන්න ඕනේ. බැටර් එක මම හදලා තියෙන්නේ අපි දැන් කප් කේක් ට්‍රේස් වලට ලයිනර්ස් දාගෙන මේ කප් කේක් බැටර් එක ෆිල් කරගන්න. මෙතෙන් මම හදන්නේ large size cupcakes. එතකොට අපි බැටර් එක දාද්දී පුළුවන් නම් 3න් 2ක් වගේ ප්‍රමාණයක විතරක් බැටර් එක දාන්න. 3න් 1ක විතර ප්‍රමාණයක් උඩ හිස්ව තියන්න. මම මෙතන cupcake liners වලට බැටර් එක පුරවන අතරේ oven එක preheat වෙන්න දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් piping bag එකක් use කරලා cupcakes liners වලට බැටර් එක පුරවන්න. ඒ ක්‍රමය හරි ලේසියි. ඊළඟට කප්කේක් ලයිනර්ස් වලට බැටර් එක පුරවද්දී 3න් 2ක විතර ප්‍රමාණයක් පුරවන්න. ඉතුරු 3න් 1 හිස්ව තියන්න. මොකද අපේ කප්කේක්ස් බේක් වෙලා එනකොට ඒව පොඩ්ඩක් රයිස් වෙනවා. එතකොට අපි මේක වැඩිපුර පිරෙන්න දැම්මොත් එහෙම කප්කේක් එක ඕවර්ෆ්ලෝ වෙන්න පුළුවන්. දැන් අපි බටර් ක්‍රීම් එක හදාගමු. මුලටම room temperature බටර් එක අරගෙන හොඳට බීට් කරගන්න. මෙතනදී අපි ගොඩාක් වෙලා බීට් කරගන්න ඕනේ. බටර් එක ලයිට් කලර් එකක් වෙනකම්. ඊට පස්සේ icing sugar එකතු කරගන්න. මෙතනදී පුළුවන් නම් ඔයාලට white chocolate වලට කිරි ටිකක් දාලා ඒක දිය කරගෙන මෙතන බටර් ක්‍රීම් එකට එකතු කරගන්න. ඒකෙන් හොඳ ෆ්ලේවර් එකක් අපේ බටර් ක්‍රීම් එකට ගන්න පුළුවන්. මම මල් වර්ග 3ක් තමයි හදන්න හිතාගෙන හිටියේ. ඔතන මම හදන්නේ ඇනිමනි වර්ගයේ මලකුයි, රෝසස්ුයි, හයිඩ්‍රන්ජියාස් මලුයි. දැන් මං හදන්නේ ඇනිමනි මලක්. මේකට අපිට විල්ටන් නසල් එකක් තමයි ඕනේ කරන්නේ. මම මෙතන ෂේඩ්ස් දෙකකින් අරන් තියෙනවා. yellow shades දෙකක් තමයි අරන් තියෙන්නේ. මෙතනදී මම piping bags දෙකක් use කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම බටර් ක්‍රීම් දාන්න වෙනම පයිපින් බෑග් එකක් අරගෙන තවත් පයිපින් බෑග් එක ඇතුළට නොසල් එක දානවා. ඊට පස්සේ අර බටර් ක්‍රීම් තියෙන පයිපින් බෑග් එක ඒ නොසල් එක උඩින් තියෙනවා.
එතකොට ඔයාට හරි ලේසියෙන් පාටවල් මාරු කරන්න පුළුවන්. නොසල් එක හොදලා ගන්න විතරයි තියෙන්නේ.